මං ඔයාලට කිව්වනේ ලස්සනම vlog එකක් ඉස්සරහට ගේනවා කියලා. අන්නේ vlog එක තමයි මේ vlog එක. මං ඇත්තටම edit කරන්නේ මේ vlog එක හරිම ආසාවෙන්. මේ කරන්නේ මගේ birthday එක වෙනුවෙන් එකතු කරපු පිනක් කරන්න තියෙන සල්ලි ටික එකතු කරලා ගණන් කරලා ඒක ගන්න එක. මොකද මට ඒක මාරු කරන්න ඕනේ. මම හිතන් ඉන්නවා මේ සැරේ වැඩිහිටියන් වාසයට දානයක් දෙනවා කියලා. මම එකතු කරපු මගේම සල්ලි වලින්. මගේ ළඟ තව සල්ලි ටිකකුත් එකතු කරලා තියෙනවා ඒ දෙයට. මම ඉතින් මේ කැටේට සල්ලි එකතු කරන්නේ අනිවාර්යෙන් මොකක් හරි පිනකට යොදවනවා කියලා. මම ඉතින් මේ සැරේ ඩිසයිඩ් කරා මගේ බර්ත්ඩේ එකේ දානෙට ඒක යොදවනවා කියලා. ඇත්තටම මට ඒක සතුට කියලා නිම කරන්න බැරි තරම් මාරම සතුටු දෙයක්. ඉතින් මම මේ කොහොම සල්ලි ටිකත් එකතු කරලා ඒක බැංකුවට දීලා මාරු කරලා මම මේකෙන් දානෙට බඩු ගන්න තමයි හදන්නේ. මෙන්න මෙහෙම තමයි හම්බුනේ මට මගේ කැටේ තිබ්බ සල්ලි. මම ඒක පොඩක් ලියාගත්තා මෙන්න මේ විදිහට 10 කාසි 83යි 5 කාසි 55යි 20 කොළ 14යි 50යි 10යි 105යි. මේ තියෙන්නේ 10 කාසි ඔක්කොම. මේ තියෙන්නේ 5 කාසි. තව තිබ්බා මෙන්න මගේ චුටි දෙකේ කාසි මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක්. ඒ ටික මම ආයෙමත් කැටේටම දානවා. ඊපස්සේ මගේ ලොකු අදහසක් තිබුණා මගේ බර්ත්ඩේ එක දවසේ පරිසරයටත් ස්වභාව ධර්මයටත් මොන හරි දෙයක් කරන්න ඕනි කියලා. ඒක නිසා මම අම්මට කියලා ලස්සන පැල දෙකකුත් හදාගත්තා. ඒ වගේම මේ මම යන්නේ වැඩිහිටියන් වාසේ ආච්චිලා සියලාට බුදුහාමුදුරන්ට පූජා කරන්න. මල් ටිකක් අඩුයි. ඒක නිසා මම හිතුවා ඉද්ද පැල ටිකක් ගන්නවා කියලා. ඒ ඉද්ද මල් පැල ටික ගන්න තමයි මම මේ ආවේ. ඇත්තටම මම හරියටම පැල තෝරන්න දැනන් හිටියේ නෑ. එතන හිටපු ඇන්ටි මට ලස්සනම හොඳම පැල ටිකක් තෝරලා දුන්නා. ඔයාලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් කරන්න තමන්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඇත්තට මේක හරියම ලස්සන හැඟීමක්. ඔයාලටත් හිතේ ඒ වගේ දෙයක් කරොත් අනේක කොච්චර ෂෝක්ද කියලා. මම නම් හිතා ගන්න බැරි තරම් ඒක හරියම සතුටක්. මම පරිසරයට ස්වභාව ධර්මයට එම ගොඩාක් කැමති හින්දාද මන්දා මට පැලයක් කියන්නේ නම් හරියම ලොකු දෙයක් විදියට දැනෙනවා. ඒ වගේම මම පැල ටික වගේම තව පෝර එකකුත් ගත්තා. මොකද ඉක්මනට ඉද්දමල් හැදෙන්න ඕනේ. ඉක්මනටම ආච්චිලා සියලාට ඒවා පූජා කරන්න. මේ මගේ බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින්. මොකද හෙට මට තියෙනවා යාළුවොත් එක්ක ගමනක් යන්න. ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට දානි දින දවසට කෑමයි හැමදේම ගන්න බැරි වෙන නිසා මම ඉතින් කලින්ම වැඩිහිටි නිවාසෙන් ගිහිල්ලා ඒ පැල ටික තිබ්බා. ඊළඟට ආවේ මම අපේ යාළුවොත් එක්ක යන තැනට බඩු ගන්න වගේම දානෙට බඩු ටිකක් ගන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ දවසට. මේකත් මම බලන් හිටපු මං ආසාවෙන් හිටපු ලස්සන දවසක්. ඒක තමයි මගේ යාළුවොත් එක්ක අපි පොඩි පික්නික් සෙලිබ්‍රේෂන් එකක් කරා. ඊට පස්සේ අපේ වැඩේට සෙට් වෙන තැනක් හොයාගෙන තමයි මේ යන්නේ. මම මේ පාක් එකට එක පාරක් ගිහලා තියෙන ඉවෙන්ට් එකකට. මං එහෙම එච්චර මතකයක් නෑ මට. ඒ වුණාට මම ඉමේජින් කරපු විදිහටම ඒ මට ඕන කරන විදිහටම ලස්සන තැනක් හම්බුණා. ඒ තමයි මෙන්න මේ තැන. මම මේක කරන්න මාරම ආසාවෙන් හිටපු දෙයක්. මං ඔයාලට කිව්වනේ අපි පස් දෙනාගේ බර්ත්ඩේස් වලට අපි අනිවාර්යෙන් මීටප් එකක් දාගන්නවම තමයි. ඉතින් එයාලත් කැමති නිසා මමත් මාර විදිහට කැමති නිසා මම හිතුවා මෙයාලට මේ විදිහට බර්ත්ඩේ ට්‍රීට් එක දෙන්න. ඇත්තටම පස් දෙනාම එකතු වුණාම මාර ජොලි. ස්පෙෂලි පිනි. අපි ඔය කියව කැම ටික ලස්සන්ට arrange කරගන්න තමයි හදන්නේ. මොකද අපිට ලස්සන ෆොටෝ ටිකක් ගන්නත් තියෙනවානේ. අපි මේ දවසේ කොච්චර සතුටු වුණාද කියනවා නම් අපි බස් එකේ ඉද්දිත් මාර විදියට hina වෙවි ආවේ. මටයි මගේ යාළුවටයි බහින්නත් අමතකුණා. ඒ තරම් අපි hina වෙවි ආවේ. ඒ වෙලාවෙ වෙච්ච සිදුවීම් මතක් කර ඒවා හරිම ලස්සන අත්දැකීම්. මේ තමයි අපි ෆොටෝ ගන්න වෙලාව. ඇත්තට මේ වගේ මතකයන් අනිවාර්යෙන් අපි කැප්චර් කරලා තියාගන්න ඕනේනේ. ඇත්තට මේ වෙලාවේ අපි කවුරුත් මේ ෆොටෝ ගන්න මාර ඉවසීමකින්. මොකද මෙච්චර කැමරා ටිකක් ඉස්සරහා තියාගෙන කොහොමද අපි ඉන්නේ? ඒ අතරේ ඉතින් සෙට් මිනි පිනි නම් හොඳට කනවා.
ඔන්නකොම තමයි අපේ යාළුවන්ගේ සර්ප්‍රයිස් පාටි එකත් ඉවර වුණේ. thank you සෙත් මිනි වගේ කේක් එක නම් ඇත්තටම හරිම රසයි වගේම හරිම ලස්සනයි. You have my heart, we'll never be worlds apart. Maybe in magazines, but you still be my star. මම ඇත්තට මෙතනට ආවේ ස්තුති කතාව කරන්න. මගේ යාළුවන්ට මම හිතනවා මේ මයික් එක ඕෆ් වෙන එකක් නැහැ කියලා. ඉතින් අපි මෙතනට ආවේ ස්තුති කතාව කරන්න. ඇත්තට මට සතුටුයි මේ හතර දෙනා මගේ යාළුවෝ මේ පිළිවෙල. විශේෂයෙන් හොඳ යාළුවා. ඊට පස්සේ මම ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ හතර දෙනාටම නන්න අයරින් උපකාර කරලා. අවුරුදු බල කියන වගේ බා හරි දව කරපු හැමෝම මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට මේ සම්බන්ධව ආරාධනා කරපු ඇත්ත වශයෙන්ම අපේ උපන්දිනක අනුට ගොඩක් ස්තුතියි. අපේ ෆොටෝග්‍රැෆර් වලින් දායකුණි අපේ දිල්ලි. ඇත්තටම එයාට ගොඩක් ස්තුතියි. කේක් දායකත්වයේ සෙත් මිනි. එයාටත් ස්තුතියි. ඇත්තටම පරක් කොලා උදේ පාන්දර අක්කර තැබ්බයක් කියලා. ඇත්තටම වැටිලා ඒත් යාළුවා වෙනුවෙන් මෙන්න මේ යාළුවා වෙනුවෙන් මුලින්ම ආපු ළමයා කවුද? යාළුවා වෙනුවෙන් ආපු අපේ සමාජත් ගොඩක් ස්තුතියි. මම තමයි දෙන්නේ. සාදාවන්නේ ළමයා. මම හරි වෙලාවට ආවා. හරි වෙලාවට උදව් කරා. මගේ හොඳම යාළුවට පොඩි කතා කරන්න තියෙනවා. කියනවා සමාධිය අබේසේන සෝරියනි මේ ඔබේ අවස්ථාවයි. ඇත්තටම මට කියා ගන්න බැහැ. මට සතුට කල්පනා විතරයි එන්නේ. අර හතරින් කරා ගන්න බෑ මේ වෙලාව. ඇත්තටම මං හිතන්නේ මේ අවුරුදු මං හිතන්නේ ඉපදෙන්න කයිලා මේ යාළුවා. මම කිව්වොත් උදේ පාන්දර 6:00 නැගිටින්නේ. මේ සමාධි මැනවිය උදේ පාන්දර 6:00 ජංගම දුරකථන ඇමතුමක් එන්නේ. ඒත් ඇය 10 වනතුරු දක්නට ලැබුණේ නැහැ. දෙවියන් ස්තුතිවන්ත වෙනවා. අපි දින මේ මොකද ආහාර වේල ලබා දුන්නට මේ පරවියත් සමග කොබියොත් සමග මේ වගේ යාළුවා මට ට්‍රිප් එකක් යන අවස්ථාව හම්බුණා. ඇත්තටම කිව්වොත් මේකේ ප්‍රධාන අඩුව තමයි අපේ අනුගේ බර්ත්ඩේ එක. thank you. එයාගේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක තියෙන්නේ හෙට. ඒ නඩාවේ ගොඩක් කලින් අපි කලින් සර්ප්‍රයිස් කළා. ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට මේ වගේ මේ පික්නික් ස්වරූපේ ගොඩක් තාම කා ගන්නත් බෑ. ගොඩක් කැම තියෙනවා. අපි සුබපතනා සුබම උපන්දිනයක් වේවා. අනුවාට ඉෂ්ට වෙන සුබ පිනිපල බර්ත්ඩේ එක හම්බෙමු. එහෙනම් අපේ පිනිපල බර්ත්ඩේ එක බර්ත්ඩේ vlog 3 එකකින් හම්බෙමු. එතකන් bye bye. ඔය ස්තුති කතාව අපි කතා කරන විදිහ ඇත්තට මේ වෙලාවේ හිතුණු දේවල් අපි ඒක මාර විදිහට එන්ජොයි කරා. ඔයාලට පේන්නේ නැති. ඔයාලට සමහර විට යාළුවෝ සෙට් වුණාම මෙහෙම වෙන්නේ නැති. මොකද මේ වගේ එකම වයිබ් එකේ සෙට් එකක් සෙට් වෙනවා කියන්නේ එතන ඉතින් ආයේ ජොලිව තමයි. ඊට පස්සේ මම සරසවේකට ගිහින් මෙන්න මේ පොත ගත්තා මගේ බර්ත්ඩේ එකට මටම ට්‍රීට් එකක් විදිහට. ඊට පස්සේ දවසේ ඉවර වෙලා අපි හැමෝම ගෙදර ගියා. ඊළඟ දවස් vlog එක බර්ත්ඩේ vlog 2 එකකින් අරන් යන්නම්.